හෙලෝ ඔව් ඒ වගේ ෆෝන් එකක් නේද? ඉන්න ඇල්ෆා ඉන්න අපියාගේ මාම බ්‍රදර් ඔව් මගේ යාළුවෙක් ඉන්න 130,000 බජට් එක OnePlus වගේ සුපිරි ෆීචර්ස් තියෙන but nothing වගේ යුනික් අපියරන්ස් එකක් තියෙන ෆෝන් එකක් තමයි. ඕකේ හැබැයි පොඩි iPhone වගේ ප්‍රීමියම් ලුක් එකකුත් තියෙන්න ඕනේ. හරි ෆෝන් එකක් තියෙනවා මේ තියෙන්නේ Infinix Note 60 Pro කියන ෆෝන් එක. මේක ඩිරෙක්ට්ලි ඔයාට අන්බොක්ස් කරනකට වඩා අපි ඔඩියන්ස් එකට අන්බොක්ස් කරලා පෙන්නමු. ඔන්න මේ බොක්ස් එකේ අංගනගේ යාළුවට විතරක් නෙවෙයි ඔයාලටත් හරියන ෆෝන් එක මේක ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ Infinix Note 60 Pro කියන ෆෝන් එක. පළවෙනිටම නොටිස් වෙන දේ තමයි ඔයාලට ලොකු බොක්ස් එකක් බලා ගන්න පුළුවන් because දැන් ගන්න ෆ්ලැග්ෂිප් ෆෝන්ස් වල ඉන්නේ ඊටාම හීනි බොක්ස් එකක්. ඒ කියන්නේ මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඔන්න බොක්ස් එකේ උඩින්ම බැලුවොත් එහෙම Snapdragon 7S Gen 4 කියන ලෝගෝ එක දාලා තියෙනවා. මේක usually mobile phone box වල බලා ගන්න එක අඩුයි but මෙයාලා මේක මෙන්ෂන් කරලා තියෙනවා. ඒකෙම තේරෙනවා Infinix ලා මේ සැරේ Snapdragon එක්ක collaborate වෙච්ච එක proud විදියට එයාලා කියනවා. ඒක තමයි එයාලගේ brand එක box එකේම ගහලා තියෙන්නේ. අපි මේක unbox කරලා බලමු. කව එක ගලපු ගමන් ඔයාලට Infinix කියලා මෙන්න මේ වගේ plain box එකක් බලා ගන්න පුළුවන්. කිසිම දෙයක් මෙන්ෂන් වෙලා නැහැ. මිනිමලිස්ටික් ඩිසයින් එකක් තියෙන්නේ. ස්මූත් අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ මේකෙත්. ෆෝන් එක ඔයාලා බලා ගන්න පුළුවන්. බොක්ස් එක ඇතුලේ ඔයාලට මෙන්න මේ වගේ ක්ලියර් කේස් එකක් බලා ගන්න පුළුවන්. MagSafe support එක. plus Qualcomm එකේ branding එක බලා ගන්න පුළුවන්. licensed by Qualcomm කියලා පොඩි කාඩ් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ 90 watt charge එකක් දීලා තියෙනවා. Type A charge එකක්. ඊට පස්සේ Type A to Type C cable එකක් box එකේම දීලා තියෙනවා. ඒ වගේම side එකේ බැලුවොත් එහෙම ඔයාට SPO2 sensor එක බලා ගන්න පුළුවන්. so මම personally phone එකට SPO2 sensor එකක් දෙන first time තමයි මේ දකින්නේ. අතර මේක හොඳට වැඩ කරනවා. අපි ඒක ගැන ඉස්සරහට discuss කරමු. ඊට උඩින් ඔයාට power button එක බලා ගන්න පුළුවන්. plus volume rockers ටික තියෙනවා. ඒ වගේම left side එකේ action button එකක් වගේ එකක් දීලා තියෙනවා. මේකෙන් ඔයාට මේකේ තියෙන AI assistant ව wake up කරගන්න පුළුවන්. ඒ වගේම උඩ JBL tuned speakers කියලා එයාලා label කරලා තියෙනවා. උඩ ඒ වගේම මේක dual speaker setup එකක් එන්නේ. ඒ කියන්නේ stereo speakers plus phone එකේ උඩ ඔයාට IR blaster sensor එකකුත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ AC TV එහෙම මේකෙන් control කරන්න පුළුවන්. ඊට පල්ලෙහා එනකොට ඔයාට USB Type C 2.0 charging port එකක් බලා ගන්න පුළුවන්. ඒකේ side එකේම ඔයාට SIM tray එක බලා ගන්න පුළුවන්. phone එක අතර ගත්ත ගමන් ඔයාට premium feel එකක් හම්බෙනවා. මේකේ design language එක iPhone 17 Pro Max එකට පොඩි සමානත්වයක් පෙන්වනවා. but completely ඒ වගේ නෑ. පොඩි difference ටිකක් යාලා කරලා තියෙනවා. හැබැයි මේකේ cosmic orange කියලා 17 Pro Max එකට similar color එකකුත් ඔයාට බලා ගන්න පුළුවන්. හැබැයි අපි ගාව තියෙන්නේ grey color එක. හැබැයි මේකේ camera plateau එක 17 series එකෙන් පොඩ්ඩක් inspire වෙලා කියලා අපිට පේනවා. and phone එක පිටිපස්සේ බැලුවොත් එහෙම ඔයාට මෙන්න මේ වගේ cameras දෙකක්ම බලා ගන්න පුළුවන්. and මේක camera එකක් නෙවෙයි RGB ring light එකක්. මේක ඔයාගේ notification වලට අනුව මේක light up වෙනවා. ඊට පල්ලෙහා ඔයාට flash light එක බලා ගන්න පුළුවන්. and මෙන්න මේ area එක ඔයා empty space එකක් කියලාද හිතුවේ? නෑ. මේකේ තව cool feature එකක් තියෙනවා. මම ඒක ගැන ඉස්සරහට discuss කරන්න. so overall හොඳ design එකක් කරලා තිනවා. හැබැයි මම එක දෙයක් notice කරා. Apple ලගාව තියෙන අර camera button එකට වැඩිය මෙන්න මේ SPO2 sensor එක ඊට වැඩිය මාර useful. ඒ වගේම මේ phone එක IP64 water and dust resistant feature එක හම්බෙලා තිනවා. at least IP68 නැත්නම් IP69 වගේ දීලා තිබ්බනම් තවත් හොඳයි. because 1,30,000ක් විතර වටින phone එකේ IP68 නැත්නම් 69 දීලා තිබ්බනම් තවත් ඇත්තටම හොඳයි. ඒ වගේම මේ phone එකේ thickness එක වෙනවා 7.4 mm. ඒ වගේම weight එක 205 grams වගේ තමයි weight වෙන්නේ. so එච්චර ලොකු weight එකක් නෑ. අතේ තියාගෙන ලේසියෙන්ම use කරන්න පුළුවන්. ඒ වගේම front display protection එකට එයාලා Corning Gorilla Glass 7i protection එක දීලා තියෙනවා. so overall මේකේ design එක ගැන බලනකොට එයාලා කොහෙන් මේක ඉන්ස්පිරේෂන් එක ගත්තද කියලා මට වැඩක් නෑ. but හොඳ build quality එකක් දීලා තියෙනවා. ඒ වගේම design එකටත් මම සෑහෙන කැමතියි. ඔයාලගේ opinions ටික පල්ලෙහා comment කරන්න. and ඊළඟට අපි මේකේ display එක ගැන කතා කරලා ඉමු. මේකේ main display එක කතා කරන්න කලින් මට තව display එක ගැන කතා කරන්න ඕනේ. ඒක තමයි මෙන්න මේ matrix display එක. active matrix LED එක. මේක ඔයාලට එක එක cute animals බලා ගන්න පුළුවන්. ඊට පස්සේ notification එකක් ආපු ගමන් ඔයාලට මේක light up වෙනවා. call එකක් ආපු ගමන් මේක light up වෙනවා. ඔයා music එකක් play කරනකොට මෙන්න මේ වගේ light up වෙනවා. ඊට පස්සේ ඔයා මේක NFC හරහා මොකක් හරි payment එකක් ඒ වගේ කරනකොටත් මේක light up වෙනවා. ඒ වගේම මෙන්න මේ පොඩි display එකේ ඔයාලට games උත් දෙකක් දීලා තිනවා. ඔයාලට කැමති නම් ඒ games උත් play කරන්න පුළුවන්. සමහර කට්ටියට මේක gimmick feature එකක් හැටියට පේන්න පුළුවන්. හැබැයි මට මේක ඇත්තටම interesting feature එකක්. plus මේක මට useful feature එකකුත් තමයි අර notification එහෙම එන නිසා. so matrix display එක එහෙම තියෙනකොට අපි පොඩ්ඩක් main display එක බලලා ඉමු. so front display එක බලනකොට ඔයාලට massive 6.78 inch AMOLED display එකක් දීලා තියෙනවා. ඒ වගේ මේකේ bezel size එක පොඩ්ඩක් බලලා ඉන්නකෝ. ඔයාලට slim bezels ටිකක් බලා ගන්න පුළුවන්. හරියටම flagship phones වල එනවා වගේ. ඒ වගේම මේක 144 Hz support කරන AMOLED display එකක්. හැබැයි 144 Hz ඔයාලට හම්බෙන්නේ සමහර games වල විතරයි. ඔයා normal UI එකේ එහෙම move වෙනකොට ඔයාලට 120 Hz වලින් තමයි වැඩ කරන්නේ. ඒ වගේම low light flicker වෙන එක අඩු කරන්න එයාලා 2304 Hz
PW dimming system එකක් දීලා තියෙනවා. plus ඔයාලට 1800 maximum brightness වෙනකන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක outdoor උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව use කරගන්න පුළුවන්. ඒ වගේම 4500 nits peak HDR brightness උත් දීලා තියෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක YouTube එකේ විතරයි ඔයාලට HDR support කරන්නේ. Netflix එකෙන් HDR support කරන්නේ නැහැ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. so price එකත් එක්ක මේකේ display quality එක check කරනකොට Infinix ලා ඇත්තටම හොඳ display එකක් ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම display එක හොඳ touch response එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක games එහෙම ගහනකොට ඔයාලට සෑහෙන දුරට මේක notice වෙනවා. ඔයාලට ලේසියෙන්ම ඔයාගේ game play එකත් කරගෙන යන්න පුළුවන්. හැබැයි මට notice වෙච්ච දේ තමයි මේකේ තියෙන haptics. මේක ඔයාලට x axis motor එකක් තමයි තියෙන්නේ. මේකේ haptics එහෙම හොඳයි. ලොකු වැරදක් කියන්න බෑ. හැබැයි මම හිතනවා තව පොඩ්ඩක් මේක improve වෙලා තිබ්බනම් තවත් හොඳයි කියලා. because මේකේ price එකත් එක්ක compare කරනකොට හොඳ haptic feel එකක් මම expect කරනවා. ඊට අමතරව ඔයාලට optical fingerprint sensor එකක් හම්බ වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට fastly වැඩ කරනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේකේ speakers tune කරලා තියෙන්නේ JBL. actually මේකේ speakers දෙකක් එනවා. මේක stereo speaker phone එකක්. so මේකේ sound quality එක ඇත්තටම හොඳයි. හැබැයි මම තව පොඩ්ඩක් මේකේ bass expect කරනවා. ඒක මට දැනෙච්ච විදිය. මම මේකේ sound එකක් play කරන්නම්. ඔයාලට කොහොමද දැනෙන්නේ කියලා පල්ලෙහා comment කරන්න. මේක performance එක බලමු. මේක 1,30,000ක් විතර වටින ෆෝන් එකක්. මේක වාට Snapdragon 7S Gen 4 processor එක බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ processor එකක්. මේ වැඩේ කියන්නේ හොඳ processor එකක් වගේ ෆෝන් එකේ තිබ්බ බලියට ෆෝන් එක හොඳට වැඩ කරන්නේ නැහැ. ඔයාලට හරියට ඒක ඔප්ටිමයිස් කරන්න ඕනේ. so මේ ෆෝන් එකේ Antutu benchmark එක බලුවොත් එහෙම ලක්ෂ 9ක් විතර ආවා. ඒක ඇත්තටම හොඳයි. ඒ වගේම මම මේකේ stress test එකක් කරා. එතකොට මේක throttle උනේ නැහැ. ඒ වගේම මම මේකේ කැමතිම ගේම් එකක් වෙන Call of Duty mobile play කරා. මට 120 FPS වෙනකන් යන්න පුළුවන් වුණා. මම මේකේ PUBG try කරන්න යනකොට මොකක් හරි හේතුවක් මත මගේ account එක ඒකට log වුණේ නැහැ. මම හිතනවා මේකේ PUBG හොඳට play කරන්න පුළුවන්. මම හිතනවා මේකේ variants හැටියට 8GB 128GB variant එක බලා ගන්න පුළුවන්. ඒ වගේම 8GB 256GB variant එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ use කරලා තියෙන RAM ඔක්කොම LPDDR5 RAM. ඒ වගේම storage ඔක්කොම UFS 2.2 storages තමයි දීලා තියෙන්නේ. at least UFS 3.1 වගේ දීලා තිබ්බනම් තවත් හොඳයි. මම හිතනවා ලංකාවේ මේක purchase කරනකොට 256GB variant එක විතරයි මම හිතන්නේ ලංකාවේ available. මම ඒක ගැන පොඩ්ඩක් confirm කරලා පළවෙනි description එකේ mention කරන්න. ඊට අමතරව ඔයාලට 6500 mAh battery එකක් තියෙනවා. මේක වගේ day to day use එකට හොඳටම ඇති. ඔයා normal user කෙනෙක් නම්. and වැදගත්ම දේ තමයි ඔයාලට 90 watt fast charge එකක් box එකේම include කරලා තියෙනවා. ඒක ඇත්තටම හොඳ initiative එකක්. ගොඩක් අනිත් brands උත් මේක කරන්න ඕනේ. and ඊළඟ දේ තමයි ඔයාලට මේකේ 30 watt fast wireless charging support එක දීලා තියෙනවා. so මේ price එකේ ගොඩක් phones වල අපිට wireless charging ම බලා ගන්න බෑ. හැබැයි මේක වාට wireless charging ඒත් fast wireless charging දීලා තියෙනවා. box එකේම ඔයාලට මේ MagSafe cover එක දීලා තියෙනවා. so ඔයාලට ලේසියෙන්ම ඕනෑම MagSafe power bank එකක් නැත්නම් MagSafe accessory එකක් මේකට use කරගන්න පුළුවන්. so Infinix Note 60 Pro එකේ ඔයාලට හොඳ build quality එකක් දීලා තියෙනවා. හොඳ performance හම්බ වෙනවා. ඒ වගේම superb display එකක් තියෙනවා. plus ඔයාලට මෙන්න මේ වගේ matrix display එකකුත් දීලා තියෙනවා. මේකේ cameras කොහොමද? අපි ඒක ගැන පොඩ්ඩක් බලලා ඉමු. ඔයාලට mainly cameras දෙකක් එනවා. එකක් 50 megapixel main camera එකක්. ඒ වගේම 8 megapixel ultra wide camera එකක් එනවා. ඒත් එක්කම 13 megapixel selfie camera එකක් හම්බ වෙනවා. මුල්ම part එක තමයි මේකේන 8 megapixel ultra wide එකකින් ඔයාලට auto focus feature එක හම්බ වෙනවා. ඒ නිසා මේකෙන් macro shots ගන්න පුළුවන්. daylight photos ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. details ටිකක් over sharpened. හැබැයි skin tone ඔක්කොම decent විදිහට බලා ගන්න පුළුවන්. so overall photos ඔක්කොම හොඳට bright විදිහට අපිට බලා ගන්න පුළුවන්. overall ඔයාලට daylight හොඳ photos ටිකක් මේකෙන් ගන්න පුළුවන්. low light performance ගැන පොඩ්ඩක් බලනකොට photos ටික තව පොඩ්ඩක් improve වෙලා තිබුණා තවත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේම 8 megapixel ultra wide එකත් හොඳට perform කරනවා. කිසිම වරදක් කියන්න බෑ ඒකේ. ඒ වගේම මේකේ ලොකුම advantage එක තමයි ඔයාලට ultra wide camera එකකින් macro shots උත් ගන්න පුළුවන්. ඒ වගේම video පැත්තට එනකොට primary camera එකකින් ඔයාලට 4K 30 fps shoot කරන්න පුළුවන්. selfie camera එකකිනුත් 4K 30 fps shoot කරන්න පුළුවන්. and මේ තියන්නේ මේ phone එකකින් front camera එකකින් ගත්තු selfie video එකක්. ඔයාලට මේකෙත් 4K 30 fps වලින් shoot කරන්න පුළුවන් maximum. හැබැයි ultra wide camera එකකින් ඔයාලට 2K 30 fps විතරයි යන්න පුළුවන්. and camera එකේ wide lens එකට එනකොට ඔයාලට 2K 30 fps වලින් තමයි shoot කරන්න පුළුවන්. so overall video quality එක ගැන බලනකොට price එකට okay ලොකු වරදක් අපිට කියන්න බෑ. so මගෙන් ඇහුවොත් එම මේක camera phone එකක්ද කියලා. නෑ මේක camera phone එකක් නෙමෙයි. හැබැයි ඔයාලට මේකේ uncompromised camera experience එකක් දීලා තිනවා. 1,45,000 phone එකක් කොහොමද perform කරන්නේ? අන්න ඒ තරමට ඔයාලට camera එක දීලා තිනවා. ඒ කියන්නේ අඩුත් නෑ වැඩිත් නෑ. ගානට හරියට දීලා තියෙනවා. and ඊළඟට connectivity බලුවොත් එහෙම ඔයාලට 5G bands ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම Wi-Fi 6 support කරනවා, Bluetooth 5.4 plus NFC support එකත් මේකට හම්බ වෙනවා. දැන් අපි මේකේ software experience එක ගැන පොඩ්ඩක් බලමු. මම මේකේ ඔයාලට ඇත්තම කියන්නම්. මේක ඔයාලට XOS 16
based on Android 16 එක බලා ගන්න පුළුවන්. and Infinix ලා promise කරලා තියෙනවා එයාලා මේකට 3 years OS update ඒ වගේම 5 years security patches දෙනවා කියලා. ඔයාලා මීට කලින් depth effect එක lock screen එකේ දැකලා ඇති. හැබැයි ඔයාලා home screen එකේ දැකලා තියෙනවද? yes, Infinix ලාගේ XOS එකේ ඔයාලට මේක බලා ගන්න පුළුවන්. Samsung ලා privacy display එක ගෙනකොට මේක ඔයාලට peak proof කියලා software feature එකක් තියෙනවා. ඒකත් නිකන් privacy feature එකට සමාන එකක් තමයි තියෙන්නේ. හැබැයි ඔයාලක manually හැම වෙලේම on කරගන්න ඕනේ. මේක ඔයාලට Flonks කියලා AI assistant එකක් තියෙනවා. මම test කරපු විදියට එයා හරියට හොඳට වැඩ කරනවා. ඒ වගේ මෙන්න මේ Flonks කියන AI assistant එක පුළුවන් ඔයාගේ document summarize කරන්න, ඔයාගේ photo එකක් identify කරලා ඒකට අනුව උත්තර දෙන්න. Siri වගේ නෙවෙයි, Siriට වැඩිය ඉතා හොඳට වැඩ කරනවා. ඊට පස්සේ settings වල තියෙන මෙන්න මේ Infinix AI කියන section එකට ගියොත් එහෙම තව සෑහෙන AI features ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. like translate assistant, document assistant, කියන document එකක් scan කරලා ඒක අවශ්‍ය information අරන් දෙනවා. එහෙම නැත්නම් ඒක summarize කරලා දෙනවා. AI writing assistant හරියට Samsung phone වල වගේ. ඒ වගේම මේකේ ඔයාලට recording summary function එකක් හම්බ වෙනවා. ඊට පස්සේ AI theme generator, AI gallery, circle to search වගේ සෑහෙන AI features ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ gallery එකේ ඇතුළේ ඔයාලට තව සෑහෙන AI features තියෙනවා. ඔයාලට shadows remove කරන්න පුළුවන්, lens flare අයින් කරන්න පුළුවන්, AI reflections කියන්න පුළුවන්, AI eraser function එකක් එනවා, AI extender තියෙනවා. මෙන්න මේ වගේ මේ AI side එකෙන් කිසිම අඩුවක් නැතුව Infinix ලා දීලා තියෙනවා. ඒ වගේම customization පැත්තට යනකොට icon එකත් ඔයාලට ඕනෑම size එකේ මේ වගේ තියන්න පුළුවන්. මේ වගේ තව depth effect එක දීලා තියෙනවා. home screen එකේ icon styles තියෙනවා. කැමති විදිහට customize කරගන්නත් පුළුවන්. එතකොට bro මෙන්න මේ XOS 16 එකේ ඔක්කොම හොඳයිද? නෑ, ඔක්කොම හොඳ නෑ. ඔයා මේක set up කරපු ගමන් ඔයාලට bloatware apps සෑහෙන තොගයක් බලා ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි ඔයාලට ඒවා uninstall කරන්න පුළුවන්. So මේක set up කරනකොට ඔයාගේ සෑහෙන permissions එහෙම මෙයා ඉල්ලයි. ඔයා ඒව ඔක්කොම හරියට allow කරන්න. phone එක set up කරපු ගමන්ම මේකේ තියෙන bloatware apps ටික ඔක්කොම uninstall කරලා දාන්න. So overall අපේ අංගනගේ යාළුවට recommend කරන්න මේක හොඳ phone එකක්. So මේ price range එකේ ඔයා phone එකක් බලනකොට මොකක් හරි එක compromisation එකක් තියෙනවා. කැමරා එක හොඳයි, display එක හොඳම නැහැ. කො display එක හොඳයි, කැමරා එක අවුල්. එහෙම නැත්නම් දෙකම හොඳයි, හැබැයි performance නැහැ. එහෙම නැත්නම් ඒ තුනම හොඳයි, software එක හොඳටම අවුල්. So මේ display, software, performance, build quality මේ හතරම balanced phone එකක් තමයි මෙන්න මේ Infinix Note 60 Pro කියන්නේ. So මේක දැන් ඔයාලට ලංකාවේ මෙන්න මේ exact price එකට මිලදී ගන්න පුළුවන්. and මම තව දෙයක් mention කරගන්න ඕනේ. මේ phone එක review unit එක Infinix ලම තමයි අපිට දුන්නේ. හැබැයි යාලා කිසිම guideline එකක් mention කරේ නැහැ. ඔයාලා මේක තමයි අනිවාර්යෙන් කියන්න ඕනේ. මේක කියන්න හොඳ නැහැ කියලා. So මේ review එක completely මගේ own opinion එකේ තමයි video එක කරේ. So මම හිතනවා මේක ඔයාලට වැදගත් video එකක් වෙන්න ඇති කියලා. So ළඟදීම phone එකක් ගන්න ඉන්න යාළුවෙක්ට මේ video එක share කරන්න and ඔයාලගේ thoughts පල්ලෙහා comment කරන්න. Peace.